EV online channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මම අද කතා කරන්න යන්නේ BOC Flex app එකේ කොහොමද receipt එකක් download කරගන්නේ කියලා. ඒ කියන්නේ ඔයා මොනවා හරි transaction එකක් කරොත් කොහොමද හරියටම transaction receipt එක නැත්නම් ඔයාට ඒකට අදාළ කරන document එක නැත්නම් ඒ කියන්නේ ඒකේ reference එක download කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ කියන්නේ ඔයා මොනවා හරි online payment එකක් කරොත් ඔයාට ඒකේ receipt එක එවන්න කියනවා අනිවාර්යෙන් ඒ transaction කරපු කෙනා සල්ලි යවුවයි කියලා reference එක විදියට. ඉතින් මෙන්න මේ receipt එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ සහ මේක කොහොමද ෂෙයා කරගන්නේ කියලා මම ඔයාලට මේ වීඩියෝ එකේදී පෙන්නනවා. ඉතින් මේක මම පෙන්නන්නේ BOC Flex app එකකින්. ඉතින් ඔයාලා හොඳටම දන්නවා BOC Smart Pay app එකේම දැන් වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒකට alternate solution එකක් ඉදින් තියෙන්නේ. දැන් ඔන්න අඳුන්වලා දීලා BOC Flex app එක. ඉතින් ඒක ගැන මම full reviews කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ගිහිල්ලා බලන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ YouTube channel එකෙන් අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් කෙනෙක් නම් notification bell එක ඉන්න click කරලා තියාගන්න. ඉතින් ඒ වගේම තමයි මේක Facebook එකෙන් හරි වෙන මොනවා හරි social media platform එකකින් ඉඳගෙන අපිව follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් page එක like කරන්නත් අමතක කරන්න එපා. ගිහින් බලමු කොහොමද මේ Flex app එකෙන් download කරගන්නේ receipt එක කියලා. right. මුලින්ම අපි Flex app එකට මෙන්න මේ විදිහට log වෙනවා. Flex app එකට log වෙලා බලමු කොහොමද මේක කරගන්නේ කියලා. right. මේ විදිහට ඔන්න මගේ fingerprint එකෙන් මම log වෙනවා. log වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි transaction list එක fund transfer, bill payment, scan and pay, GoPay මේ තුනම ඔයාලට ඔන්න easy actions විදිහට තියෙනවා. ඉතින් මේකේ ඔයාලට පල්ලෙහා පේනවා home accounts ඊට පස්සේ normal history එක ඊට පස්සේ more කියලා තියෙනවා. ඉතින් ඔයාලට මේකේ දැන් ගන්න ඕනේ history එක. ඉතින් මම මේකේ history එකට යනවා. ඒ කියන්නේ ඔයා transaction කරපු history එක බලන්න ඔයාලට මෙන්න මේ විදිහට history එකට එන්න පුළුවන්. ඉතින් ඒකේ තියෙනවා all transaction option එක, fund transfer option එක, bill payment, card payment. ඉතින් මේකෙන් ඔයාලට filter කරගෙන ඔයාලට මොන transaction history එකද ගන්න ඕනේ කියලා මෙතන tab එකෙන් ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් එහෙම මම පල්ලෙහාට එනකොට all transaction එකේ ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නනවා ඔයා කරලා තියෙන transactions ටික. ඉතින් ඔයාට ඕනේ මෙන්න මේ receipt එක නම් ගන්න. කියන්නේ ඔයාට අදාළ මේක නම් ඔයාට තියෙන්නේ මෙන්න මේක ක්ලික් කරලා මෙන්න මේ විදිහට පල්ලෙහාට එන්න. ඉතින් මේ විදිහට පල්ලෙහාට ආවට පස්සේ ඔයාට තියෙනවා මෙතන repeat payment කියලා. ඉතින් ඒ කියන්නේ ඔයාට නැවතත් එයාට payment එකක් කරන්න ඕන නම් මේ option එකෙන් repeat කරන්න පුළුවන්. ආයෙ නැවත details දාලා ඉන්න ඕනේ නැහැ. ඉතින් මෙන්න තියෙනවා download කරගන්න තියෙන option එක. ඉතින් මේකේ ඔයාට share කියන button එක ඔබලා මම press කරන්න ඔයාට ඊට පස්සේ ඔයාට තියෙනවා මෙතන open වෙන්න මොකක්ද ඕනේ කියලා. ඉතින් මම Adobe Reader එකේ ඉන්න මම ඒක දාලා මම මේක okay කරගන්නවා. ඉතින් මේ විදිහට ආවෙ නැත්නම් ඔයාලට සමහරට open වෙයි automatically. ඉතින් මෙතන ඔයාලට ඔන්න පුළුවන් මේකේ screenshot එකක් ගන්න. නැත්නම් මෙන්න මෙතන තියෙනවා share icon එක. ඉතින් මේ share icon එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේක send a copy කියන තැනින් WhatsApp හරහා හරි මොන දෙයකින් share කරගන්න. ඉතින් මේ එක විදිහක්. සමහරට ඔයාලට මෙහෙම Adobe Reader එකෙන් මේක open වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාගේ Adobe Reader නැත්නම් ඉතින් ඔයාලට පුළුවන් මේකේ ඔයාලට ඕනම විදිහට මෙන්න මේ විදිහට මේකේ send a copy එකට ගිහලා ඔයාලට මේක share කරගන්න පුළුවන්. ඉතින් PDF එකක් විදිහට මේක share වෙනවා එතකොට. ඉතින් එහෙමත් නැත්නම් ඔයාලට මේකේ අපි බලමු මායිස්තරය share option එකට ගිහිල්ලා ඉතින් ඔයාලට Adobe PDF නැත්නම් එහෙම සමහරට මේ එන විදිය වෙනස් වෙනින්ද මම නිකන් තව ක්‍රම කීපයක් කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක ඔයාලට Google Chrome පෙන්නුවොත් ඒක ක්ලික් කරන්න එතකොට automatically download වෙනවා. ඉතින් මගේ දැන් මෙතන Google Drive එක පෙන්නනවා. මම නිකන් Drive එකට වගේ ක්ලික් කරලා බලන්න මේක open වෙනවද කියලා. ඉතින් මේක ඔයා දාලා තියෙන විදිහට තමයි මේක open වෙන්නේ. ඉතින් මෙහෙම ආවොත් එහෙම ඔයාලට හරිම ලේසියෙන් Google Drive එකට select කරොත් ඔයාලට මෙතන ටික් තුන ක්ලික් කරලා download කරගන්න පුළුවන් phone එකට. ඉතින් මේ විදිහට ඔයාලට මේක download කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලට පහසු විදියකින් මේක view කරගන්න පුළුවන්. ඉතින් සමහරට මේ Google Chrome එක අවශ්‍ය වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට මෙතන තියෙන ඕන app එකක් දාපුවම මේක open වෙනවා ගොඩක් දුරට. ඉතින් ගොඩක් දුරට Adobe හරි නැත්නම් Google Drive එකකින් හරි Chrome එකකින් හරි ඔයාලා දාගන්න. අනිත් ඒවා දාන්න කියලා සමහරට open වෙන්නේ නැතුව ගියොත් එහෙම ප්‍රශ්නයක් නිසා ඔයාලට මේ විදිහට දාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි transaction receipt එක ඔයාලට හරියටම download කරගන්න share කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් මගේ WhatsApp අංකය ඔයාලට දාලා තියෙනවා channel එකේ. ඉතින් ඔයාලට මාව contact කරගන්න පුළුවන්. නැත්නම් පල්ලෙන් comment කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ වැදගත් වුණා කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න share කරන්න. මොකද ගොඩක් අය online banking අහදාගෙන තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කරන්න විදිය දන්නේ නැහැ. ඉතින් ඒකින් තමයි මම ගොඩක් series එකකින් ඔයාලට online banking පිළිබඳ ගොඩක් බැංකු පිළිබඳව මම කතා කරලා තියෙනවා. ඉතින් ඒකින්ද ඔයත් ඒවත් බලන්න. ඉතින් මම උඩ cards වලත් දාලා තියන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අනිවාර්යෙන් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.